කම්මැලි මීමැස්සා. එකමත් එක කාලෙක මීවතේක මිලා කියලා කම්මැලි මීමැස්සියක් ජීවත් වුණා. අනිත් මීමැස්සෝ උදේ ඉඳන් රෑ වෙනකන් මල් පැණි හොයන්න මහන්සි වෙද්දී මිලා මල් උඩට වෙලා නිදා ගන්න තමයි ආස කෙරුවේ. මිලා නැගිටින්න අපි හැමෝම එකතු වෙලා වැඩ කරන්න ඕනි. රැනි ඒ කියන්නේ මීමැසි රැජින මිලාට කිව්වා. ඒත් මිලා ඇහුනේ නැහැ වගේ අනිත් පැත්ත හැරුණා. දවසක් රැනි මීමැසි හැමෝටම කතා කළා. ලොකු කුණාටුවක් එනවා. අපි ඉක්මනට ගොඩක් මල් පැණි එකතු කරන්න ඕනි. ඇය අනතුරු ඇඟෙව්වා. අනිත් හැම මීමැස්සෙක්ම හරිම මහන්සියෙන් වැඩ කරා. එයාලා මලෙන් මනට පියඹලා පුළුවන් තරම් පැණි එකතු කරා. ඒත් මිලා එයා නම් එක ගණන් ගත්තෙම නෑ. අයියෝ මොන කුණාටුවක්ද? මට නම් නිදිමතයි. මිලා හිතලා ලොකු නෙළුම් කොළයකටට වෙලා නිදාගත්තා. හදිස්සියේ මහස කළු වුණා. ලොකු හුළඟක් හඹන්න පටන් ගත්තා. ගොරවමින් විදුලි කොටමින් ලොකු ඇසක් පටන් ගත්තා. මිලාට ගොඩක් බය හිතුණා. එයාට සීතලයි, බඩගිනි. එයාට එයාගේ උණුසුම් මීවදේ මතක් වුණා. අනේ මම රැනි කියපු දේ ඇහුවා නම් මිලා දුකෙන් හිතුවා. කුණාඩුව ඉවර වුණාම මිලා අමාරුවෙන් පියවලා මීවදේට ගියා. අනිත් හැමෝම උණුසුම්ව එකතු කරගත්ත පැණි බොමින් සතුටින් හිටියා. රැනි මිලාව දැකලා එයා ළඟට ආවා. දැන්වත් ඔයාට පාඩමක් ඉගෙන ගන්න ලැබුණද මිලා? රැනි කරුණාවෙන් ඇහුවා. මිලා ඔඩුව වැනුවා. එයාට එයාගේ කම්මැලිකම ගැන ලොකු දුකක් හිතුණා. එදායින් පස්සේ මිලා කම්මැලි මීමැසියක් වුණේ නැහැ. එයා තමයි මීවදේ හිටපු දක්ෂම මහන්සියෙන්ම වැඩ කරන මීමැස්සෙක් වුණේ. හැමෝම එකතු වෙලා වැඩ කරන එකේ වටිනාකම එයා හොඳටම තේරුම් ගත්තා.